guys, welcome back to my YouTube channel. ඔන්න අද ගෙන මගේ ලස්සන දවස් තුනක් කොහොමද ගෙවුනේ කියලා. ඉතින් අපි උදේම ගියා කෝච්චිය අල්ලගන්න. ඉතින් අපි කෝච්චිය නිකන් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ විනාඩි 15කින් විතර ට්‍රේන් එක ආවා. ඉතින් අපි මේ දැන් පෙටාවලට යන ගමන් තමයි ඉන්නේ. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ආව වෙල්කම් කියලා පිළිගන්න අපේ YouTube channel එක. ඉතින් subscribe කරලා join වෙන්න මේක ලස්සන videos බලන්න. ඉතින් ඊට පැයකට පස්සේ පෙටාවලට ආවා. ඉතින් මෙතනට නෙළුම් කුළුණ ලස්සනට පේනවා. ඊට පස්සේ අපි ට්‍රේන් එකෙන් බැහැලා ඊට පයින් ඇවිල්ලා ඊට පස්සේ අපි අර මේ කඩපෙළිය තියෙන තැනට ආවා. ඉතින් මෙතන බෑග්ස් ඒ වගේම ඔය බොටල්ස් ඒ වගේ දේවල් තමයි මෙතන තිබ්බේ. ඉතින් ගොඩක් shops තියෙන Central Street එකේ ඊට පස්සේ අපි ඒකට ආවා. ඉතින් මෙතන බෑග් කවර්ස් ඒ වගේ ගොඩක් තිබ්බා. ඉතින් අද නම් මාරම සෙනගක් තමයි හිටියේ. මොකද වීකෙන්ඩ් එකක් නිසා. ඉතින් බෑග් කවර් ලබ කෙනෙක් නම් ඔයාලට කැමති කලර්ස් වලින් ඒ වගේ කැමති ඩිසයින් වලින් ගන්න පුළුවන්. මෙතන ගොඩක් ට්‍රෙන්ඩි බෑග් කවර්ස් තියෙනවා. ඉතින් මෙතන රතුපල්ලි ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඊට පස්සේ පයිප්ලයින්ස් ගන්න අපේ නාගිට ඒ වලින් මල් හදන්න ඕනේ. කොහමද කඩේ නම නම් හරියට මතක නැහැ. ඉතින් පෙටාවල ටාගට් දෙකක් තියෙනවා. ඉතින් මෙතන එක ටාගට් එක ඩෑන්ස් ස්ට්‍රීට් එකේ තියෙන එක. ඉතින් අපි මෙතන kitchen items, home appliances, තව මේ viral items ගොඩක් තිබ්බා. ඊට පස්සේ second row street එක ගොඩක් ඇවිදලා අපි first row street එක අපිට කෑම ගන්න දවල්ට. ඉතින් අපි පෙටාවලට આવද අනිවාර්යෙන් මේ shop එකට. ඉතින් මේක දෙන Tamil food. මේකේ නම කාන්ත. ඉතින් මේක දෙන first row street එකේ. ඉතින් අපි කෑම අරන් ඉක්මනින් යන් gold face එකට. ඉතින් අපි දැන් gold face එකට බස් එක යන ගමන් තමයි ඉන්නේ. ඉතින් විනාඩි 15ක් ඇතුළත අපි ආව ගෝල් ෆේස් එකට. ඊට පස්සේ අපි මේගොල්ලන්ගේ ටැප් තියෙනවා කියපල්ලා. ඒක නිසා අපි ආවා අත් දෙක හොදගන්න. ඒකත් මාරම ලස්සන හරිම කාම් දවස්. ඉතින් ඔයාලා ගෝල් ෆේස් එකේ මේ ශ්‍රී ලංකන් කොඩිය නෝටිස් කරලා තියෙනවද? හැබැයි මම නම් ඇත්තටම අදම තමයි දැක්කේ. ඉතින් ඊට පස්සේ අපි ටැමිල් ලන්ච් එක ගත්තා අපේ අද. ඉතින් ඇත්තටම කෑම මාරම රසයි. ඉතින් ළමයි කොච්චර සෙම තිබ්බත් අයිස්ක්‍රීම් එක නොකා බෑ ගෝල් ෆේස් ආවොත්. ඉතින් ඊට පස්සේ අපි කාලා අපි පෝට් සිටි එකට යන්න පිටත් වුණා. ඉතින් මම පෝට් සිටි ඇත්තටම කවදාවත් ගිහිල්ලා තිබ්බේ නෑ. අද first time but unfortunately අපේ අම්මා කිව්වා යට යන්න බෑ. මොකද මෙතන ගෝල් ෆේස් එකෙන් ඇතුළට තව කිලෝමීටර් 2.7ක් යන්න තියෙනවා. ඉතින් කායකකින් යනවා නම් අවුලක් නෑ. නැත්තම් පයින් යන ටිකක් දුරයි. අපිට නම් ලොකු දුරක් නෙමෙයි. ඊට පස්සේ අපි ගෙදර ඉන්න පිටත් වුණා. ඉතින් ඊට පස්සේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් තියෙනවා ගෝ හොඳ වෙලාවට. ඊට පස්සේ අපි ඒකට ටිකට්ස් ගත්තා. ඉතින් අද මාරම රස්නේ අනික ගොඩක් මහන්සි ඇවිද්ද නිසා ඒක නිසා ක්‍රීම් සෝඩාවක් ගත්තා. ඉතින් කොච්චර සෙමුණත් ඉතින් මේ වගේ කූල් බොන්න හිතෙනවා ඉතින්. ඊට පස්සේ ඉතින් ට්‍රේන් එක එනකම් විනාඩි 20ක් විතර අපි හිටගෙන හිටියා. මොකද සෙනග නිසා වාඩි වෙන්නත් තැනක් තිබ්බේ නැහැ. ඉතින් අපි එනං අපේ සෙකන්ඩ් ඩේ එකෙන් හම්බෙමු. ඉතින් අද අපේ BS ගේ බර්ත්ඩේ එක. ඉතින් කට්ටිය ලෑස්තිනේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකට. ඉතින් ඔය බෝඩ් එක ඩෙකොරේට් කරන්න මගේ හොඳ මේ යාළුවා. මේ මාරිදින මහදින කට්ටිය බැලුම් පොම්බනවා, කට්ටිය ඩෙකොරේෂන් කරනවා, කට්ටිය කේක් වැඩේ බලනවා. ඉතින් ඇත්තට මේක කට්ටිය ගොඩක් මහන්සිලා කරපු බර්ත්ඩේ පාටියක්. ඉතින් මේව තමයි ෆනල් ලුක් එක තිබ්බේ. ඉතින් දැන් තමයි හොඳ මොමන්ට් එක. ඉතින් මම රියල් සවුන්ඩ්ස් එක දාන්න කොහොමද සර්ප්‍රයිස් උනේ කියලා බලන්න. Happy birthday, happy birthday.
ඉතින් ඔහොම තමයි අපි day 2 සර්ගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ඉවර වුණේ. ඉතින් අපි day 3 එකෙන් හම්බෙමු එහෙනම්. Good morning guys. ඉතින් අපි උදේ 4 ට්‍රේන් එකේ පිටත් වුණා නිගම්බ යන්න. ඉතින් අපි දැන් කරුණාග එයාපෝට් එක මෙතනට පේනවා. ඉතින් අපි කරුණාගේ ස්ටේෂන් එක දැන් ළඟයි. ඉතින් මම ට්‍රේන් එක ස්ටොප් කරනකොට ප්ලේන් එක පේන්න try කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මෙතන ප්ලේන් එකක් තියෙනවා. මට මගේ ෆෝන් එකට ෆෝකස් වෙන විදිහට මෙතන ප්ලේන් දෙක තමයි පේන්නේ. ඉතින් අපි දැන් තමයි නිගම් වලට ආවේ. ඉතින් පැය 2මාරක් 3ක් විතර ලඟ වෙන රයිඩ් එකක්. ඉතින් දැන් අපයින් යන්න ඕනේ බස් එක ගන්න. මොකද අපේ තාත්තගේ අම්මලා ගෙදර තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් දැන් මේ බස් එක යන ගමන් තියෙන්නේ. ඉතින් මේ දින්නේ මේ නිගම් බෝට් යාඩ් එක. ඉතින් ඔයගොල්ලෝ වෙනවද දන්නේ මෙතන බෝට්ස් මාරම ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගෙස් කරගන්නත් බැරි වෙයි මං හිතන්නේ. ඉතින් මම ටැමිල් ෆුඩ්ස් මාරම ආසයි. ඉතින් අපේ තාත්තා අම්මා හදලා තිබ්බා ඉඩ්ලි. ඉතින් මම මේකට මාරම ආසයි. ඉතින් ඕගොල්ලන්ට ටිකක් ඕනේද? ඉතින් ඊට පස්සේ රෙස්ට් කරලා අපි හවස ආවා නිගම ටවුන් එකට පොඩ්ඩක් shopping කරන්න. ඉතින් මාරම shops ගොඩක් තමයි තියෙන්නේ නිගම වල. ඉතින් නිගම කියන්නේ ඇත්තටම මාරම ලොකු ටවුන් එකක්. ඉතින් අද Saturday night bazaar එක නිසා ඒගොල්ලෝ shops open කරන්නත් ලෑස්තිලා තමයි තියෙන්නේ. මට 300 point එකට එන්න ඕනලා තිබ්බා. මොකද මං ටේබල් ලැම්ප් එකේ මට කොහෙවත් හම්බුන්නේ නැහැ. ඉතින් ඔයාලා නිගම් බස් 300 point එන්න අමතක කරන්න එපා. මොකද මේක මාරම ලොකු පෙන්සිල් කලෙක්ෂන් එකක් වගේම තව හොට් වීල්ස් වගේම ලොකු ඇඳුම් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ෆයිනල් ළමයි මට හොයපු දේ හම්බුණා. ඉතින් තාත්තාට පොඩි දඩයකුත් දැම්මා. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා නිගම්බවල ග්ලැමර් ගේට් කියලා අලුතෙන් ෂොප් එකක් ඕපන් කරා. ඉතින් මේක මාරම ලොකුයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ පැත්තට આવත් මේකට යන්න අමතක කරන්න එපා. ඉතින් බින්චන් එකේ ඔයගොල්ලන් එක්ක තියෙන එක්ස්පීරියන්ස් ෂෙයා කරන්න අමතක කරන්න එපා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් නිගම්බවල තවත් ෂොප් එකක් තියෙනවා ලාභ කඩේ කියලා. ඉතින් මෙතන ඇත්තටම මම බැලුවා මට අවශ්‍ය දේවල් මොකුත් තියෙනවද කියලා. මට අවශ්‍ය දේවල් මොකුත් තිබ්බේ නැහැ. ඉතින් මේ ෂොප් එකත් මාරු ලොකේ. ඉතින් ඒ වගේම ට්‍රෙන්ඩි මාක්ස් ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ඇවිදලා අපි ආව බබල් ටී බොන්න. ඉතින් මම මෙතනට ආව ෆස්ට් ටයිම්. ඉතින් චායි කරක් නිගම් කියලා ඔයගොල්ලන්ට සර්ච් කරොත් මේක තැන හොයාගන්න ලේසි. ඉතින් මෙතන රාමෙන් නූඩල්ස් පැකට් උත් තිබ්බා ළමයි. ඉතින් අයිස්ක්‍රීම් වෙරයිටි එකකුත් තිබ්බා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ මාරම ලොකු බබල් ටී කලෙක්ෂන් එකකුත් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ පැත්තට ආවොත් මේකට එන්න අමතක කරන්න එපා. ඉතින් මම ගත්තේ බ්ලූබෙරි බබල් ටී එකක්. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ආයි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මගේ ලස්සන දවස් 3ක් මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.